Today I'm going to teach about reported speech. මේ reported speech කියලා දෙන්න කලින් මම ඔයාලට කියන්න යන්නේ ඔයාලා grade 11 student කෙනෙක් නම් ඔයාලට face ගන්න student කෙනෙක් නම් මම ඉස්සරහට ඔයාලට ඕනි lessons ටික අනිවාර්යයෙන් දාන්න. ඒ කියන්නේ letter writing, bar graph, picture description හැම lesson එකක්ම දානවා. ඉතින් touch එකේ ඉන්න ඔයාලා ඒක ඉගෙන ගන්න. ඉතින් මම අද කියන්නේ කැමති මම first lesson එක මම tenses කියන දැම්මා. tenses video එක බලන්න නැතුව මේ reported speech ඉගෙන ගන්න එපා. tenses වල දැනුම අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. tenses එකේ knowledge එක තියෙන්නේ නැතුව අපිට මේ reported speech ඒ වගේම active voice passive voice කවදාවත් හරියට ඉගෙන ගන්න බෑ. structure විතරනේ දෙන්න දන්නේ teachers කෙනෙක්. ඒ වුණාට tenses කියන lesson එකේ video එක බලලා tenses lesson එක හරියට ඉගෙන ගත්තා නම් අපිට මේ reported speech කියන්නේ හරි ලේසි පාඩමක්. ඉතින් මෙහෙම reported speech කියන්නේ මොකද්ද? reported speech එක කියන්නේ මම කියපු දේ ඔයා තවත් එක්ක කියන දේ. ඒ කියන්නේ මොනවා හරි කියන කවුරු හරි ඇන්ටි කෙනෙක් කියන්නේ අල්ලුපුතේ ඇන්ටි හරි මෙහෙම කරා එහෙම කරා කාත් එක්ක හරි කියනවා කියනක ඒකට තමයි reported speech කියන්නේ. ඒ කියන්නේ මම කියපු දෙයක් ඔයත් එක්ක කියපු දෙයක් ඔයා ඒක කාත් එක්ක හරි ගිහිල්ලා කියන එකට තමයි reported speech කියන්නේ. අපි මේ reported speech එකක් convert කරත් ඒ කියන්නේ reported speech එක හදද්දී ඒකේ rules හතරක් තියෙනවා. මම මේ rules හතරක් කියලා කියන්නේ rules හතරක් නෙමෙයි. හරියට sentence එකක් ලියනවා නම් මේ method හතර තියෙනම් ඔයාගේ sentence එක අනිවාර්යයෙන්ම හරි. පළවෙනි එක තමයි අනිවාර්යෙන් report clause එකක් තියෙනවා. ඒ කියන්නේ reporting verb එකක් තියෙන්න ඕනි. ඊට පස්සේ ඒක pronoun එක change වෙන්න ඕනි. ඒකට අදාළව දීලා තියෙන කාලය change වෙන්න ඕනි. ඒ වගේ points හතරක් තියෙනවා අපේ මේ reported speech වල. හරියටම ඒ points හතර අපි identify කරගෙන ඒ sentence එක create කරද්දි change කරා නම් අපේ reported speech වැරදෙන්නේ නැහැ. ඒ කියන්නේ reported speech එක හරියට sentence එක අපි හදාගෙන කියලා තමයි කියන්නේ. අපි දන්නවනේ reported speech එකේ මොකද්ද reporting clause එක? කියන්නේ reporting verb එක තමයි said, told කියන දෙක. අපි කියන්නේ she said that. ඒක තමයි අපේ reporting clause එක. ඒ වගේම අපි told කියන එක use කරන්නේ මොනකටද? අපි මේ told කියන එක use කරන්නේ object එකෙන් පස්සේ. ඒ කියන්නේ she told me that. එතකොට told එකට පස්සේ අපි object එක අනිවාර්යෙන් use කරන්න ඕනි. නැත්නම් ඒ sentence එකේ හැමම වැරදි. ඒතර ඔයාලට කොහේ හරි fill in the blanks හරි converting හරි මොකක් හරි එකක් තිබ්බොත් tell කියන එකත් එක්ක අපි use කරන්නේ told කියන එක. එතකොට අපි අනිවාර්යෙන් told එකට පස්සේ අපි object එක දාන්න ඕනි. තේරුණා නේද ඒක? ඉතින් ඒක තමයි පළවෙනි rule එක. අපි හරියට ඒ step තුන හදාගත්තා කියන්නේ අපේ reported speech sentence එක වැරදෙන්නේ නැහැ. ඊට පස්සේ reported speech එක direct කියන අපි කියන දේ. ඒක අපි indirect කරන්නේ. ඒ කියන්නේ reporting speech එකක් කරන්නේ ඒකට වෙනස් වෙන දේවල් ගොඩක් තියෙනවා. ඉතින් මම මේකෙදි මෙහෙම ඔයාලත් එක්ක කතා කරගෙන කියගෙන යන්න. ඔයාලට පුළුවන් ඒක paper එකක් අරගෙන note down කරගන්න. අපි මම දැන් now කියනවා නම් මොනවා හරි direct sentence එකකදී now කියනවා නම් අපි ඒක reported speech එකක් විදිහට ලියන්නේ then. ඒ වගේම today, that day, tonight, that night, last week or last month or last year or එහෙම එකක් තිබුත් අපි ඒක reported speech එකක් විදිහට කියන්නේ previous month, previous week, previous year, the week before, the month before, the year before. එහෙම තමයි අපි ඒක reported speech වල convert කරලා කියන්නේ. ඊට පස්සේ next year නම් the following month, the following year, the following week ඒ විදිහට. ඒ වගේ yesterday නම් the previous day, that day. ඒ වගේම tomorrow නම් the day after, the next day, the following day. ඒවා තමයි අපි tomorrow එකට use කරන්නේ. ඊට the day before yesterday නම් 2 days before earlier කියන දෙක තමයි අපි ඒකට use කරන්නේ. the day after tomorrow නම් 2 days after later කියන දෙක තමයි අපි use කරන්නේ. here නම් there, this නම් that, these නම් those. එහෙම තමයි direct sentence එක ඒ words තියෙනම් ඒක අපි indirect කරද්දී ඒවට දාලා ලියන්නේ. ඉතින් මම ඔයාලට හිතනවා තේරුණා කියලා. අනිවාර්යෙන් මම ඒ කිව්ව ටික හරියටම ලියා ගන්න.
මං පැහැදිලි නැත්නම් නෝට් එක කමෙන්ට් එකක් විදිහට මේ වීඩියෝ එක කමෙන්ට් එකක් විදිහට ඔයාලට ඒ ටික දාන්න. ඒතර ඔයාලට ඒ ටික අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. ඊට පස්සේ ටෙන්සස්. මං කියවන ටෙන්සස් පාඩම අනිවාර්යෙන් වැදගත් කියලා. මේ ටෙන්සස් පාඩම නම් අපිට රිපෝටින් ස්පීච් හරියට කරගන්න විදිහක් නැහැ. අපේ ටෙන්සස් චේන්ජ් වෙනවා මේ ඩිරෙක්ට් ස්පීච් එක රිපෝටින් කරද්දි මොනවාද? simple present tense නම් past simple වෙනවා. present continuous නම් past continuous වෙනවා. present perfect නම් past perfect වෙනවා. ඒ වගේම past simple නම් past simple or past perfect වෙනවා. ඒ වගේම past continuous නම් past continuous or past perfect වෙනවා. ඒ වගේම past perfect නම් ඒක past perfect එකම තමයි. තේරුණාද? past perfect continuous tense එකෙන් නම් past perfect continuous tense එකම තමයි. ඒ වගේම future simple වල අපි use කරන will කියන එක ඒක ඔයාලා දන්නවනේ. will එක would වෙනවා reporting speech එකක් කරද්දී. ඒ වගේම future එකේ going to කියන එක තිබ්බොත් was හරි were හරි දාලා ඒක හරියට දාලා going to කියන එක තමයි use කරන්නේ. I කිව්වොත් singular එකක් නම් was use කරන්නේ. plural එකක් නම් were use කරන්නේ. ඒකට අදාළ එක දාලා going to කියන එක තමයි ඊගාට දාන්න. ඊට පස්සේ modal verbs තිබ්බා. modal verb එක නම් would තමයි. cat නම් could වෙනවා. could නම් couldn't. should නම් should. must නම් had to වෙනවා. may නම් might වෙනවා. ඒ වගේම might නම් mightම තමයි. දැන් ඔයාලට තේරුණා නේද? මම මේක ඔයාලගේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න කොහොමද චේන්ජින් ටික වෙන්නේ කියලා. ඒකට ඔයාලට ලේසි නෝට් ඩවුන් කරගන්න. ඒ වගේම කලින් කිව්වනේ මම මේ ඉම්පෝටන්ස් පොයින්ට් 4 ඒ කියන්නේ රූල්ස් 4 කොහොමද මේක වෙන්නේ කියලා. කියන්නේ අනිවාර්යයෙන්ම සෙන්ටෙන්ස් එක රිපෝටින් කියලා අපි හරියටම කරගන්නේ ටෙන්සස් 12 හරියට ඉගෙන ගත්තා. ඒකට අපි දන්නා ටෙන්සස් 12 හරි. අපේ ටෙන්සස් 12 අපි ඉගෙන ගත්ත ටික හරි. ඒ වගේම කලින් verb list එකක් කියවනේ. මොනවද වෙනස් වෙන්නේ? ඒ ටික ඒකත් අපි හරියට ලියා ගත්තා නම් අපේ සෙන්ටෙන්ස් එක හරියටම හරි. ටෙන්ස් එක චේන්ජ් වෙලාද බලන්න. ප්‍රොනවුන් එක චේන්ජ් වෙලාද බලන්න. රිපෝටින් verb එකක් ක්ලෝස් එකක් ඇඩ් වෙලාද බලන්න. ඒ ටික හරියට තිබ්බොත් අපේ සෙන්ටෙන්ස් එකේ ඒ රිපෝටින් සෙන්ටෙන්ස් එක ඔයාලගේ හරියටම හරි. ඩවුට් එකක් තියාගන්න එපා. හරියටම ඒ වගේම මං කිව්ව ටික පාඩම් කරගන්න. වෙනස් වෙන ටික තියෙන ලියාගෙන පාඩම් කරගන්න. ඒ වගේම ප්‍රැක්ටිස් වෙන්න මේ ටික මෙහෙම වෙනස් වෙන්නේ කියලා. ඒතකොට අනිවාර්යෙන් ඔයාලගේ රිපෝටඩ් ස්පීච් එක වැරදෙන්නේ නැහැ. බලන්න විනාඩි 6-7කින් ඔයාලට රිපෝටඩ් ස්පීච් මේ අමාරු ලෙසන් එක ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් වුණා. ඉතින් මම හිතනවා අත්‍තරම ඔයාලට ඒක තේරුණා කියලා ලෙසන් එක. තේරුණාද නැද්ද? ප්‍රශ්නක් තියෙනම් අහන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් අනිවාර්යෙන් ටෙන්සස් ලෙසන් එක බලලා මගේ මේ ඉතුරු වීඩියෝස් ටික බලන්න ලෑස්ති වෙන්න. ඔයාලට මගේ ක්ලාසස් වලට join වෙන්න පුළුවන්. online join වෙනවා මගේ WhatsApp එකට message එකක් දාන්න. ඒ වගේම මම physical classes කරනවා ගම්පහ round. ඔයාලට පුළුවන් මම කරන places ටිකක් දාන්නම්. ඒකට ළඟ ආසන්න ළමයි ඉන්නවා නම් join වෙන්න පුළුවන් එයාලට. ඉතින් මේ වීඩියෝ එක save කරලා තියාගන්න. ඔයාලට අනිවාර්යෙන් වැදගත් වෙනවා. physical classes වල මෙහෙමයි මගේ O level batch එක O level batch එක ඔයාලා grade 11 student කෙනෙක් නම් මාස 6 යනවා exam එකට. ඉතින් මගේ exam class එකක් යනවා මෙහිමයි. මාස 3න් ඔයාලට full main basic grammar ඔක්කොම කියලා දෙනවා. ඒ කියන්නේ මුලින් ඉඳන් ඔක්කොම මම ඔයාලට grammar pass ටික කියලා දෙනවා මාස 3කින්. ඊට පස්සේ ඉතුරු මාස 3 මම ඔයාලට paper practice යනවා. ඒ වුණාට ඒ grammar parts කියලා දෙනවා. එකම අනිවාර්යෙන් දවසට exam paper question එකක් කරනවා. ඒ වගේ පොඩි plans ටිකක් තියෙනවා procedure එකකුත් එක්ක ඔයාලා grade 11 student කෙනෙක් නම් physical online දෙකම join වෙන්න පුළුවන්. මේ classes වලටත් අනිවාර්යෙන්ම English වලට ඒකක් දාගන්න පුළුවන්. ඉතින් හැමදේම සරලව කියලා දෙන්න ලොකු දේවල් කියලා දෙන්නේ නැහැ. හැමදේම චූටියට තේරුම් ගන්න පුළුවන් විදිහට කියලා දීලා ඔයාලට පුළුවන් English කියන මින් ඔයාලා හිතන huge subject එක. ඒ කියන්නේ ලොකු subject එකක් නෙවෙයි මේක. advanced කියලා හිතන්නත් එපා. English අමාරුයි. ඒ වුණාට හරියට ඉගෙන ගත්තොත් English කියන්නේ හරිය ලේසි subject එකක්. දන්නවනේ English language එක තමයි දැනට තියෙන ලේසිම language එක.